Hai, කොහොමද ඔයාලට? ඉතින් ඔන්න මම අදත් vlog එකක් අරන් එනවා. මේ මගේ හවස් වරුව ගත වෙච්ච විදිහ. මේ දැන් උදේ වරුවේ වීඩියෝස් ගේන්න අමාරුයි. බබා මොන්ටිසෝරි දැම්මනේ. ඉතින් ඒකෙන්ද මේ එයාගේ වැඩත් එක්ක මේ ටිකක් අමාරුයි ගේන්න. මේ ඉතින් බලමු. ඉස්සරහට පුළුවන් වෙයි කියලා හිතනවා. එහෙනම් ඉතින් අද vlog එක පටන් ගමු. මෙන්න මේ විදිහට. Hai. ඉතින් කොහොමද යාළුවනේ ඔන්න මම කුස්සිය අස් කරන ගමන්ම තමයි මේ වැඩේ පටන් ගන්නෙ. කුස්සිය අස් කරලා ඉවර වෙලා උයන්න ගන්න එක තමයි මට තියෙන ලොකුම අර නිදහස. නැත්තම් කුස්සිය හැදි වෙලා තිබ්බහම අස් කරන්න ගියපුවම තවත් අර ඒකේ මේ වැඩ ගොඩ ගහනවනේ. එතකොට ගොඩාක් වෙලා යනවා උයන්න. ඉතින් අර උදේ වරුවේ ගෙදර නැති හින්දා කුස්සිය ටිකක් අස් කරගන්න අමාරුයි. ඒ හින්දා දවල්ටයි රාටයි මම කොහොමත් එකටනේ උයන්නේ. ඒ හින්දා මෙන්න මේ විදිහට භාජන ඔක්කොම හොදලා දැන් භාජන වැඩි දැන් බබාලා කෑම් පෙට්ටි වතුර බෝතල් ඒවා ඔක්කොම හොදන්න එපා. එහෙම තමයි ජීවිතේ සමහර කාලවල වලදී එන්න අපි කාලේ බහුලත්වය වැඩි වෙනවා. කොට තව ඉස්සරහට දැන් ස්කෝල් වල වලට යන්න ඕනේ. ඒ වගේ වැඩ එතකොට ස්කෝල් වල වලින් කියන දේවල් හොයන්න ඕනේ. එහෙම තමයි නේද ජීවිතේ. කාලෙකට එක එක විදිහට ඉතින් හැඩ ගැහෙන්න වෙනවා අපිට. ඉතින් ওই විදිහට කෑම් පෙට්ටි තෝදලා උණු වතුර දාලා ඒවත් ඔක්කොම අස්ස් කරලා දාලා ඊට පස්සේ තමයි මම උයන්න ගත්තේ. මම වෙලාවකට හිතනවා ඉතින් ජීවිතේ වෙනස් වෙන තරමට අපි දිනුවක් ඉදිරියක් හදාගන්නේ කොහොමද කියලා නේද? හැමෝම එකම විදිහට ජීවත් වෙන්නේ නැහැ නේද? මේ යන ආර්ථිකෙත් එක්ක සෑහෙන ලොකු වෙනසක් දරන්න වෙනවා හැමෝටම ජීවත් වෙන්න. ඉතින් ඒ හින්දා ගොඩාක් කාර්ය බහුල වෙයි ඉස්සරහට අපිත්. මම උණු වතුර ටිකක් දාලා කෑම් පෙට්ටියේ වතුර බෝතල් ඒවා හොදනවා. මොකද අර පිළිගඳක් එනවනේ ඒක නැති වෙලා යනවා. අනික විම් මෙහෙම දාලානේ අපි හොදන්නේ. එතකොට මේ කොහොමත් මේ අර උණු වතුර දාපුවම මේ තෙල් ගතිය එහෙම ඔක්කොම අයින් වෙලා යනවා. ඒකත් ඔන්න හොඳ පොඩි ටිප් එකක් ඔයාලට තෙල් ගතිය අඩු කරගන්න ඕන නම්. බෝතල් නම් එහෙම හොදන්න ටිකක් අමාරුයි. අර අස්සවල් වල තියෙන ඒවා හොඳට අතුල්ලලා හොදන්න ඕනේ. දැන් ඉතින් හරියට ලෙඩ රෝග තියෙනවානේ. මේ දවස්වල ඔන්න කතා වෙනවා ඩෙන්ගු රෝගය ආපහු පැතිරෙලා කියලා. ඉතින් තමන් ඉන්න වටපිටාව තමන් ඉන්න පරිසරය තමන් විහිං පිරිසිදු කරගන්න. ඉතින් අනිත් අයට ඉතින් කියන්න බෑනේ අපිට ගිහිල්ලා නේද? කියන්න පුළුවන් මිනිස්සුත් ඉන්නවා, කියන්න බැරි මිනිස්සුත් ඉන්නවා. ඉතින් ඒ හින්දා ඒවත් මේවා කරගන්න පිළිවෙලක් කරගන්න තමයි ඉතින් කියන්න තියෙන්නේ. හැමදේම ක්ලීන් කරලා මම උයන්න ගන්නේ. ඒක මට පහසුවක්. එතකොට ආය හවසට එකතු වෙන වලන් ටික විතර නැත්තම් මෙව්වයි හවසට දැන් ඔය උයන වලනුයි ඔක්කොම එකට එකතු වුණාම ඒක කරගන්න හරි අමාරුයි. ඒ හින්දා මම මේ විදිහට ඔක්කොම ටික හොදලා ඉවර වෙලා උයන්න ගන්නවා. ඉස්සර නම් මම එකවර එළවලු ගෙනල්ලා කපලා සුද්ධ කරලා තියෙනවා. දැන් සුද්ධ කරලා තියෙනවා. උනාට අර කපන්න එහෙම කරන්න වෙලාවක් නැහැ. නමුත් දැන් මම ආපහු පිළිවෙලක් කරගන්න ඕනේ. නැත්තම් මට දුවත් එක්ක ඉන්න කාලේ සීමාව අඩු වෙනවා. එයා ඉක්මනින් ලොකු වෙනවා. මට එයාගේ සුන්දර දැන් මිස් වෙයි කියලා මට දුක හිතෙනවා. ඉතින් ඒ හින්දා අනික වැඩි වුණාම අපිට ඉක්මනට තරහත් යනවනේ. කම්ප්ලීට්ලි ඒවා කරගන්න බැරි වුණාම තරහ යනවා. ඉතින් ඒ හින්දා ඒත් එක්කම දුවගේ ඉස්කෝලෙන් වැඩ දාලා තිබ්බා. ඉතින් ඒ වැඩ ටිකත් මම උයන ගමන් කරන්න හිතුවා. එයාත් එක්ක එයාට කියලා දීලා ඒ ටිකත් ඒ විදිහට වෙන ගමන් කරනවා. ටිකක් කම්මැලි ඉස්කෝලේ වැඩ කරන්න. තව ඉතින් මාසයක්වත් නැහැ. හැබැයි ඉතින් අර හිතලා ඔක්කොම ටික කරලා ඉවර කරනවා. ඒ අරින්න මං බලෙන් ගොඩාක් අර සැර තියලා එහෙම කරන්නේ නැහැ. කොහොම හරි ඉතින් යාප්පුවෙන් කරනවා. අද රාත්‍රියට මම වට්ටක්ක උයන්නම් කියලා ඉන්නේ. වට්ටක්ක ටික උයලා කරවල තෙල් දාන්න. මම ලොකුවට උයනේව නම් වීඩියෝ කරේ නැහැ. මම වට්ටක්ක වලට හාලුයි පොලුයි කරපිංච චුට්ටකුයි දාලා බැද ගන්න ලෑස්ති. වට්ටක්ක එක උයන්න. මේක මම YouTube එකේ වීඩියෝ එකක් දැක්කේ. ඇත්තටම මේක හරිම රහයි. ඒකට හොඳ බෙන්ඩර් එකක් එහෙම තියෙන්න ඕනේ. මේවා අර කුඩු වෙලාම යන්න. ඉතින් අපේ ගෙදර එහෙම තියෙන බෙන්ඩර් එකෙන් එහෙම ලොකු මේකක් නැහැ. ඉස්කෝලේ වැඩ කරලා ඉවරයි ඔන්න. කුණු ගානවා. ඉතින් මම ඒ හින්දා ඒ ටික බැදුනට පස්සේ වංගෙඩියට දාලා කොටලා ආපහු බ්ලෙන්ඩර් කරලා පොල් කිරිත් දාලා බ්ලෙන්ඩර් කරලා ඒ විදිහට දැම්මා.
ඔය තියෙන්නේ දාලා ඔක්කොම දාලා උයන්න ගත්තා. මේකේ වීඩියෝ එකක් මම ඔයාලට ගේන්නම්. ඊට පස්සේ ඔන්න රෙදි ගොඩාක් තිබ්බා නමන්න උයලා. මේ පේනවනේ වතුර බොන්න නැති බබාලට මෙන්න මේ වගේ චූටි බෝතලයකට දාලා වතුර දෙන්න. එයාලා බොනවා ආසාවෙන්. එතකොට ඉක්මනට වතුර බොනවා. වතුර බෝතල ඉවර කරනවා ඉක්මනට. හස්බන්ඩ් නිදි අතරේ එයා වැඩ ඇවිල්ලා නිදි. ඊට පස්සේ මම මේ විදිහට රෙදි ඔක්කොම නෙම මාර රෙදි ගොඩක් තිබි මේ දවස්වල වැස්සනේ. දැන් ඇඳාස් කරන්න බෑ යා නිදි නිසා. ඉතින් මම එහෙමම මේ ටික තියලා රෙදි ටික විතරක් අස් කරලා දාලා අදාළ තැන් වලට දාලා මේ බබත් එක්ක පොඩ්ඩක් එළියට ගියා. අපේ ගෙවල් ළඟ එළිය පහළියට මේ තියෙන අපේ ගෙවල් ළඟ එළියට පහළියට අපේ ගෙවල් ළඟ තියෙනවා පොඩි පිහිල්ලක්. ඇලා. ඉතින් ඒක හරිම ලස්සනයි. දැන් යන්න බෑ. ඉතින් මේ දැන් හවස 4:00ට 5ට විතර ඇති. ඉතින් පොඩ්ඩක් මං එළියට එක්කයි ගියා යාව. ගොඩ දවසකින් මෙහෙම යන්නේ වැස්ස හින්දා කොහෙවත් යන්නේ නැහැ. ගේ අතරට වෙලා තමයි යන්නත් බෑනේ කොහෙවත්. ඒ හින්දා ඔය අපේ පාරේ එහෙම සම්පූර්ණයෙන්ම කැඩලා ගියා අර පුනාටුවත් එක්කම. ඉතින් දැන් නම් පාර ප්‍රතිසංස්කරණය පටන් ගන්න තියෙන පාර හදනවා දැන්. ඔය තමයි අපේ පරිසරය. ලස්සනයි ඉතින්. හැබැයි ඉතින් වහින කොටත් ඒ වගේම කරදර ගේන පරිසරයක් තමයි තියෙන්නේ. හරියට කරදර වුණා පාරවල් කැඩිලා යන්න එන්න බැරුව. ඉතින් මේ විදිහට ඇවිදගෙන ජීවිතේ ගොඩාක් දේවල් ගැන කල්පනා කර කර මම දුවත් එක්ක ගියා. අපි හිටියේ කොහෙද? දැන් ඉන්නේ කොතනද? එක කාලවල වලදී එක එක විදිහ මිනිස්සු ජීවිතවල වලට හම්බ වෙනවනේ. හොඳම දේ Tamanට ගැළපෙන කෙනත් එක්ක නිහඬව Tamanට අවශ්‍ය දේවල් විතරක් කතා කරලා නිහඬව ජීවත් වෙන එක. Tamanගේ වෙන්න ඕනේ දේවල් කතා කරලා ඒ දේවල් කරලා දීලා නිහඬව ජීවත් වෙන එක තමයි හොඳම දේ. අපි දුවගේ යාළුවෙක් යන ඔය බලන්නකො සීබා. කොහෙ ගියත් එක්ක මෙයා යනවා එක්ක රෙක්සි යනවා. බල දෙන්නෙක් ඉන්නවා. මම ඒ දෙන්න ගැන විස්තර වැඩි පස්සේ කියන්නම්. ඒ දෙන්න ගැන වීඩියෝ එකක් මම දාන්නම්. මේ දෙන්නගේ මාර හොඳ ගතිගුණ තියෙන. ඉතින් ඒවා මේ දෙපැත්තෙම තියෙන තේවතු මෙතනින් පල්ලෙහා තමයි පිහිල්ල තියෙන්නේ. ලොකු පිහිල්ලක් තියෙන්නේ. මම ඔයාලට ඒක පෙන්නන්නම්. ඊට පස්සේ අපි දෙන්න මේ පාරේ අයිනේ ටිකක් ඉඳගත්තා. ඉඳගෙන ඔය ටිකක් වෙලා හිටිය පේනවනේ බල්ලා. එයාත් එතනම තමයි ඉන්නේ. ඉතින් මං ගියේ විවිධාකාර මිනිස්සු හම්බ වෙනවා. අපිට මූණ පෙන්නලා හොඳ මූණ පෙන්නලා යටින් දේවල් කරගෙන තමන්ගේ දේවල් හදාගෙන තමන්ගේ දේවල් කරගත්තට පස්සේ එතනින් එහාට අපි ඕනෑ නැති ගානට දාලා අපිට ඕනෑ නැත්තම් ඒ දේවල් අයින් කරලා අපිව පහත් කරලා කතා කරන මිනිස්සුනේ ගොඩක් වැඩි. කියන්නේ මුල අමතක මිනිස්සුනේ ගොඩක් වැඩි. ඉතින් ඒ වුණාට මම හිතනවා අපි දෙයක් කරානේ ඒගොල්ලෝ වෙනුවෙන්. එතකොට අපි කවදාවත් ඒගොල්ලොන්ට ණය නැහැ. අපේ ජීවිත ගමන අපිට සාර්ථක කරගන්න එතකොට ඒ දේවල්ම ඇති. හිතින් අපි දෙයක් කරපුවාම ඒක පිළිවෙලකට ලස්සනකට කරලා තව කෙනෙකුට උදව්වක් කරා නම් ඒක තමයි ජීවිතයේ තියෙන ලොකුම දේ. මම ඉතින් මෙතන පැයක් විතර හිටියා ඉඳගෙන බබත් එක්ක. උඩ දවසකින් මෙහෙම එළියට ආව නිසා මම චුට්ටක් මගේ ජීවිතේ හුඟක් දේවල් කල්පනා කරා. මේ අහස සබහා දහම කියන දේ මගේ ජීවිතේට හරිම ළඟයි. මං ආසයි මේ පරිසරයේ මේ ගස්කොළන් එක්ක ඉන්න. මිනිස්සුත් එක්ක ජීවත් වෙනවට වැඩිය. ඉතින් මෙන්න මේ ගෙවන තප්පර කීපේ මගේ හිතට ලොකු සැහැල්ලුවක් ගෙනාවා. මං ජීවිතේ ගොඩක් දේවල් හදා ගන්න තියෙන කෙනෙක් කියලා මට දැනුණා. මං හැමෝගේ වෙනුවෙන්ම කතා කරාට ජීවිතේ මං වෙනුවෙන් දේවල් කරගෙන නැහැ. මං වෙනුවෙන් කතා කරගෙන නැහැ. ඒකයි එහෙම කියන්නේ කියලා මට හිතුණා. ඉතින් දැන් මමයි දුවයි මගේ මහත්තයයි ඒ පවුල වෙනුවෙන් මම හුඟක් දේවල් කරන්න කැපවෙලා ඉන්නවා. මගේ පුංචි සුරංගනායි වෙනුවෙන් මම ගොඩක් දේවල් කරන්න හදාගෙන ඉන්නවා. ඉතින් බලමු. ලොකු ගමනක් යන ආසාවෙන් ඉන්නවා. ඒත් මගේ මනස මට ඒ තාම හිතන්න හද මොකක් හරි දෙයකින් මගේ මනස අපව පල්ලෙහාට වැටෙන දෙයක් තමයි වෙන්නේ. ඒකෙන් මම තේරුම් ගත්ත දෙයක් තමයි අපි ඕනෑමට වැඩිය මිනිස්සුන්ට ලං වෙන්න උත්සාහ කරන එක වැරදි. එක මිනිස්සු එක විදිහනේ අපේ විදිහට අපි හොඳ දෙයක් කියවත් නරකට හිතන මිනිස්සු ඉන්නේ. නරක දෙයක් කිව්වත් නරකට හිතන මිනිස්සු ඉන්නේ. ඉතින් ඒක හොඳම වැඩේ Tamanට අවශ්‍ය දෙයට කතා කරලා තමන්ගේ කාර්යය හරියට කරලා එතනින් අයින් වෙන එක තමයි හොඳම දේ කියලා මම හිතාගත්තා. අපි බබා මේකප් කරන්න හරි ආසයි. ඔය ගහක මලක් කඩාගෙන මේකප් කරනවා.
ඉතින් ඒකලා ඇවිල්ලා හවස පහන තියලා පුදුන් නැගලා ඔන්න ඔය විදිහට දවස නිමා කරා. එහෙනම් ගිහින් එන්නම්. thank you බලනවට.